මේ කොහොමද ඔයාලට? ඔන්න අද අලුත් කතාවක් අරන් ආවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ දාපු සැනින් බලන්න channel එකත් subscribe කරන් යන්න. එහෙනම් කතාවට යමු. ගමේ උත්සවයේ පහන් එළියෙන් හරිම ලස්සන සෙවණැලි වැටිලා තිබුණා. ගමේ මිනිස්සු සතුටින් hina වෙවි රබන් ගහමින් සින්දු කියමින් හිටියා. ඒ සද්දේ මැද්දේ සීතාගේ ඇස් හඹ ගහක් ගාව හිටපු කොල්ලෙක් ගාව නැවතුණා. කොල්ලගේ නම රොහාන්. ඌ හිටියේ ටිකක් ඈත වුණත් කඩවසම් මූණ පෙනුමට හරිම ලස්සනයි. ඌට පළල් උරහිස් තිබුණා වගේම හොඳට හැඩවුණු අත් දෙකකුත් තිබුණා. ඒත් අද රොහාන්ගේ ඇස්වල නම් ටිකක් වෙනස් ගතියක් තිබුණා. ඌ ඇවිදින විදිහෙනේ hina වෙන විදිහෙනේ පෙනුනේ ඌ හොඳටම බීලා කියලා. සීතා බලන් ඉන්නවා දැකපු රොහාන් හිමීට hina වුණා. ඌ එයා දිහා බැලුවේ දිලිසෙන තරු වගේ ඇස්වලින්. ඌ හිමීට සීතා ගාවට ඇවිදගෙන ගියා. සුන්දර සීතා, අද රැට නම් ඔයා හඳ වගේ බැබලෙනවා, ඌ පැටලෙන වචන වලින් කිව්වා. සාමාන්‍යයෙන් ලැජ්ජාශීලී සීතා රොහාන්ගේ ඒ සද්දෙට වශී වුණා. ඌ බීලා කියලා දැනුනේ නැති නිසා, නිර්භීතකම නිසා වෙන්න ඇති කියලා හිතුවා. සීතාගේ හදවත ගැහෙන්න ගත්තා වගේම කම්මුල්ලත් පැහැවුණා. මීට කලින් මෙච්චර කිට්ටුව කඩවසම් කොල්ලෙක් එක්ක කතා කරලා නැති නිසා වෙන්න ඇති. රොහාන් කතා කර කර ඉන්නකොට එයාගේ අත සීතාගේ ඇගේ වැදුණා. ඒ එක්කම විදුලි සැරයක් ඇගේ ඇඟ පුරා ගියා වගේ දැනුණා. රොහාන්ගේ ඇඟිලි සීතාගේ මෘදු සමේ ටික වෙලාවක් රැඳුණා. ඒ ස්පර්ශයෙන් සීතාගේ හුස්ම පවා නැවතුණා වගේ දැනුණා. රොහාන්ගේ බැල්ම සීතාගේ ඇස්වල ගැඹුරටම ගියා වගේම ඇගේ හිතේ තිබුණු ආශාවන් අවදි කළා. රොහාන්ගේ සමේ උණුසුම සීතාගේ සමට දැනෙනකොට ඇගේ ඇඟ පුරා උණුසුම් හැඟීමක් පැතිරුණා. රොහාන්ගේ සමේ උණුසුමයි ඇස්වල තිබුණු නොසන්සුන් ගතියයි නිසා සීතාට අමුතු හැඟීමක් ඇති වුණා. ඇගේ හිතේ අමුතු ආශාවක් ඇති වෙන්න ගත්තා. රොහාන් සීතාට මිහිරි වචන වලින් ප්‍රශංසා කළා. එයා සීතාගේ රූපයයි කරුණාවයි ගැන කතා කළා. රොහාන්ගේ කටහඬ ඇගේ ඇඟට හොඳටම දැනුණා. මත්පැන් නිසා රොහාන්ගේ සීමාවන් අඩු වෙලා තිබුණා වගේම එයාගේ ආශාව ආකර්ශනීය විදිහට එළියට ආවා. ඌ සීතාගේ ඇස් දිහා කෙලින්ම බලලා එයාගේ ලස්සන ගැන නොනවත්වා කතා කළා. මීට කලින් කවදාවත් පිරිමියෙක් එහෙම ප්‍රශංසා කරලා නැති නිසා සීතා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. එයාගේ අත් ටිකක් වෙලන්න ගත්තා. එයාගේ හිතේ අමුතු හැඟීම් ඇති වෙන්න ගත්තා. රොහාන් කතා කර කර ඉන්නකොට සීතාගේ නිකට මෘදු විදිහට අල්ලලා එයාගේ මූණ තවත් රත් පැහැගැන්වුවා. රොහාන්ගේ ඇඟිල්ල සීතාගේ යටිතොල උඩින් හිමීට ලිස්සුවා. ඒ එක්කම සීතාගේ ඇඟ පුරා අමුතු උණුසුමක් පැතිරුණා. රොහාන්ගේ බැල්ම සීතාගේ තොල්වල රැඳිලා තිබුණා. ඒ ඇස්වල තිබුණු ආශාව නිසා සීතාට නොසන්සුන් වගේම කුතුහලයක් දැනුණා. සීතා රොහාන්ගේ ළඟට එනවට ටික ටික පුරුදු වෙන්න ගත්තා. රොහාන් සීතාව සෙනග අතරින් ඈතට ගමේ අඳුරුමයම පැත්තට එක්කගෙන ගියා. මට ඔයාට රහසක් කියන්න ඕන, ඌ සීතාගේ කනට කොඳුරලා කිව්වා. අඳුර නිසා රොහාන්ගේ වචන තවත් තදින් ඇහුණා වගේම එයාගේ ස්පර්ශය තවත් හුරුපුරුදු වුණා. ඌ සීතාගේ අත මෘදු විදිහට අල්ලගෙන එයාගේ උණුසුම් අත්ල ඇතුලේ සිර කරගත්තා. රොහාන්ගේ මහපට ඇඟිල්ල සීතාගේ මැණික් කටුව උඩින් හිමීට පිරිමැද්දා. ඒ ස්පර්ශයෙන් සීතාගේ හද ගැස්ම වේගවත් වුණා. රොහාන්ගේ අනික් අත සීතාගේ ඉනට ලං වෙලා ඇගේ ඇඟ එයා ළඟට ඇදගත්තා. රොහාන්ගේ සුවඳ සීතාගේ සිහිය නැති කරා වගේ දැනුණා. එයාගේ ඇඟිලිවල උණුසුම සීතාට අමුතු කම්පනයක් ඇති කළා.
ඒ ස්පර්ශයෙන් සීතාගේ ඇඟ පුරා විදුලි සැරයක් ගියා වගේ දැනුණා. රොහාන්ගේ බැල්ම සීතාගේ මූණේ රැඳිලා තිබුණා. එයාගේ ඇස්වල තිබුණු ආශාව සීතාට නොසන්සුන් බවක් ගෙනාවා. ඒත් එක්කම එයාගේ හිතේ අමුතු උද්‍යෝගයක් ඇති වුණා. මීට කලින් කවදාවත් සීතා මෙහෙම හැඟීමක් අත්විඳලා තිබුණේ නැහැ. එයාගේ හුස්ම ගැනීම වේගවත් වුණා. සීතාගේ හිත රොහාන් ළඟට ඇදී ගියේ චුම්බකයකට ඇදී යන යකඩ කැබැල්ලක් වගේ. සීතා රොහාන්ගේ ස්පර්ශය ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කළත් එයාගේ ඇඟ එයාට කීකරු වුණා. රොහාන් තවත් ලං වෙලා එයාගේ බීමත් හුස්ම සීතාගේ කනට දැනෙන්න දුන්නා. ඌ හිමීට සීතාගේ කනට පහත් වෙලා මෘදු හාදු කිහිපයක් දුන්නා. රොහාන්ගේ තොල් සීතාගේ කන් පෙත්ත උඩ මොහොතක් රැඳිලා තිබුණා. ඒ එක්කම සීතාගේ ඇඟ පුරා සියුම් වෙලීමක් ඇති වුණා. රොහාන්ගේ අත් සීතාගේ ඉන වටා තදින් ඉතිලා ඇයව එයාගේ ශක්තිමත් ඇඟට තද කළා. සීතාගේ පපුව රොහාන්ගේ පපුවට තද වෙලා තිබුණා. රොහාන්ගේ හද ගැස්ම සීතාට දැනුණා. සීතාගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා වගේම එයාගේ ඇඟ රොහාන් ළඟට ඇදී ගියේ එයාගේ කැමැත්තට පටහැනිව. රොහාන්ගේ බීමත් ආකර්ෂණයයි සීතාගේ මතුවෙන හැඟීම්වලයි පැටලිලා හිටපු සීතා. සිහියෙන් ඉන්නකොට කවදාවත් නොකරන දෙයකට එකඟ වුණා. රොහාන්ගේ ස්පර්ශය සීතාව තවත් එයා ළඟට ඇද ගත්තා වගේම සීතාට විරුද්ධ වෙන්න තිබුණු ඔක්කොම ශක්තිය නැති වුණා. රොහාන්ගේ උණුසුම් හුස්ම සීතාගේ මූණේ දැනුණා වගේම එයාගේ ඇඟ පුරා අමුතු වෙලීමක් ඇති වුණා. රොහාන්ගේ එක අතක් සීතාගේ කොණ්ඩේ අතරින් ගමන් කරමින් එයාගේ බෙල්ල මෘදු විදිහට පිරිමැද්දා. රොහාන්ගේ ඇඟිලි සීතාගේ බෙල්ලේ සියුම් සම උඩින් හිමීට චලනය වුණා වගේම එයාගේ ඇඟ පුරා උණුසුම් රැල්ලක් ගලා ගියා. රොහාන්ගේ අනික් අත සීතාගේ ඉනින් උඩට ඇවිත් බඩ ස්පර්ශ කළා. සීතාගේ ඇඟ උණුසුම් වුණා. රොහාන්ගේ අත් සීතාගේ ඇඟ පුරාම ගියා. ඒ එක්කම සීතාගේ විරුද්ධ වීමේ උත්සාහයන් ටික ටික දුර්වල වුණා. රොහාන්ගේ තොල් සීතාගේ බෙල්ලේ රැඳුණු වෙලාවේ එයාට තවත් අමුතු හැඟීමක් ඇති වුණා. රොහාන්ගේ උණුසුම් තොල් සීතාගේ බෙල්ලේ සියුම් සම උඩ තද වුණා වගේම එයාගේ හුස්ම ගැනීම වේගවත් වුණා. සීතාගේ අත් රොහාන්ගේ උරහිස් උඩ තදින් ග්‍රහණය කරගත්තා. එයාගේ ඇඟ ඇතුලේ ඇති උණු හැඟීම් වලට වශී වෙලා වගේ. රොහාන්ගේ තොල් සීතාගේ කර උඩට ගියා. රොහාන්ගේ දත් වලින් එයාගේ කර මෘදුව සපා කෑවා. සීතාගේ ඇඟ පුරා විදුලි සැරයක් ගියා වගේ දැනුණා. එයාගේ ඇඟ රොහාන්ට ප්‍රතිචාර දැක්වූ විදිහ ගැන සීතා පුදුම වුණා. ඒ රාත්‍රිය කොඳුරන ලද පොරොන්දු සහ සොරකම් කරන ලද මොහොතක බොඳ වූ දර්ශනයක් වගේ ගෙවිලා ගියා. රොහාන්ගේ ස්පර්ශය මුළු රාත්‍රිය පුරාම සීතා ළඟ රැඳිලා තිබුණා. ඒ එක්කම සීතාගේ සිහිය ක්‍රමයෙන් රොහාන්ගේ ආශාවට යටත් වුණා. රොහාන්ගේ අත් සීතාගේ ඇගේ හැම අගලක්ම ස්පර්ශ කළා වගේම හැම ස්පර්ශයකින්ම සීතා ඇතුලේ අලුත් හැඟීම් අවදි වුණා. රොහාන්ගේ තොල් සීතාගේ තොල් සොයාගත්තා. එයාලගේ දිව එකිනෙක පැටලිලා තද වුණා. සීතාගේ මුවින් පිට උණු කෙදිරිල්ල අඳුරේ දෝංකාර දුන්නා. රොහාන්ගේ එක අතක් සීතාගේ පපුව උඩ තද වුණා. සීතාගේ හුස්ම ගැනීම වේගවත් වුණා. එයාගේ ප්‍රතිරෝධය ටික ටික දුර්වල වෙලා වූ රොහාන්ගේ රාගික ක්‍රියාවන්ට සම්පූර්ණයෙන්ම යටත් වුණා. ඒ දෙන්න අතර තිබුණු ළඟ බව සීතාව මුළුමනින්ම වෙනස් කළා. මීට කලින් කවදාවත් සීතාට දැනුනේ නැති හැඟීම් වලින් එයා පිරී ගියා. එයාගේ හිතේ තිබුණු ඔක්කොම බය සහ පසුබට වීම ක්ෂණයකින් නැති වුණා. ඒ තලුයම වෙලා අහස පාට වෙනකොට ඒ හැමදේම ඉවර වුණා. දැන් සංසුන් වෙලා හිටපු රොහාන් සීතා දිහා හැඟීම් නැතුව බලන් හිටියා.
ඊයේ රෑ එයා කිව්ව ආදර වචන වෙනුවට තිබුණේ සීතල නිශ්ශබ්දතාවයක්. ඌ සීතාගේ උරහිසට අත තියලා මොහොතක් බලන් හිටියා. ඒත් කිසිම හැඟීමක් පෙන්නුවේ නැහැ. රොහාන්ගේ ඇඟිලි සීතාගේ සම උඩ සීතලට දැනුණා. එයාගේ බැල්ම හිස් වෙලා තිබුණා. ඌ ඈත බලන් හිටියේ රෑ කිසිම දෙයක් සිදු වුණේ නැහැ වගේ. ඌ කිසිම දෙයක් සිදු වුණේ නැහැ වගේ සීතා දිහා බලලා එයාගෙන් ඈත් වෙලා ගියා. එයාගේ ඇස්වල කිසිම හැඟීමක් තිබුණේ නැහැ. ඌ සීතාව තනි කරලා අඳුරේ දාලා ගියා. ඌ ආපහු හැරිලාවත් බැලුවේ නැතුව වේගයෙන් ඇවිදගෙන ගියා. රොහාන්ගේ ඒ වැඩෙන් සීතාට ලොකු වේදනාවක් දැනුණා. සීතා පණ නැති